අද වීඩියෝ එකේ අපේ ගංගාරට අලුත්ම ටැංක් සෙටප් එකක් මම ගැහුවා. ඉතින් එයා දැන් ටිකක් ලොකු වෙලා තියෙනවා. ඒකින්ද මම එයාව අඩි 2කමාර ටැංකිය එක සෙටප් කරලා ටැංක් සෙටප් එකක් ගන්න ඕනේ කියලා හිතුවා. ඒ වගේම එයාට අද ෆීඩ් කරන වීඩියෝ ටිකක් ඔයාලට මම දානවා මේ වීඩියෝ එකටම. හොඳ ෆීඩ් කරන වීඩියෝ ටිකක් වගේම ඒ වගේම ලයිව් ෆීඩ් කරන වීඩියෝ එකකුත් මේකටම දානවා. ඉතින් වීඩියෝ එක ඉස්සරහට රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරුනේ නැති කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක ඉස්සරහට රැඳිලා ඉන්න. අපි ගිහිල්ලා බලමු වීඩියෝ එක ඇත්තට මොකද වෙන්නේ කියලාද. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අපේ ගංආරේ ඉන්නවා. ඔයාලට මතක ඇති මෙයාව ගෙනාවේ සාමාන්‍යයෙන් අඟල් 2 වගේ සයිස් එකකින් ගෙනාවේ. අඟල් 2 වගේ සයිස් එකකින් ගෙනාවේ. ගෙනල්ලා ඔයාලට මතක ඇති මම අඩියක් සයිස් ටැංකියක් තමයි සෙටප් කරලා එයාට දැම්මේ. ඉතින් දැන් එයාව එකෙන් අයින් කරලා මෙන්න මේ ටැංකියට දාන්න මම තීරණය කරා. අඩි 2කමාරක් දිග ටැංකියක් මේක. මේකත් ඉතින් తాවකාලිකව විතරයි. ඉතින් එයා ටික කාලයක් ලොකු වෙනකම් මේකට දානවා. ඊට පස්සේ ආපු ඉතින් සාමාන්‍යයෙන් අඩි 5කවත් තවම අඩි 5කවත් ටැංකියක් තියෙන්න ඕනේ ගංආරේ හදනවනම් සාමාන්‍යයෙන් අඩි 3ක් 4ක් ලොකු වෙනවා. ඒකින්ද ඉතින් දැනට මම මේක සෙටප් කරනවා. මේකෙන් තව ටිකක් ලොකු වෙනකොට තව ටැංකියකට දානවා අනිවාර්යෙන් අඩි 3 4 ටැංකියකට. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම මේ ටැංකිය සෙටප් කරන ගමන් ඉන්නේ ඉස්සෙල්ලා වැලි දාලා. ඊට පස්සේ මේ ලොකු මුලක් අහුණා මට. ඇලේ තිබිලා මේක හොඳ ඇක්ලිමේට් වෙච්ච මුලක්. ඇලේ තිබිච්ච එකක්. හොඳට බරට යටට යනවා මේ යටට යනවා. ඒ වගේම මේකේ හොඳ බිංගුවාවක් වගේ තියෙනවා ඇතුලෙන් කුහරයක් මාරම ලස්සනට තියෙනවා මුල් කෑල්ල. ඉතින් අපි ඒකත් එකතු කරගමු. ඇත්තටම මේ ටැංකිය සෙටප් කරාට ඉතින් අඩි 2කමාර ටැංකිය එකත් ඉතින් වැඩි කාලයක් ගංආරව තියාගන්න බෑ. ඉතින් ටිකක් ලොකු වෙනකන් තියාගෙන ඉඳලා ඉක්මනටම ටිකක් ලොකු ටැංකියකට යන්න ඕනේ. අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති ටිකක් තඩි මුලක් මේක. මේ ටැංකියට පොඩ්ඩක් විතර ඉඩ හිරෙනවා මේ මුලටත්. සාමාන්‍යයෙන් අඩි 4 වගේ ටැංකියකට නම් සුපිරි මුලක් මේක. ඉතින් ගංආර පොඩි හින්දා කේස් එකක් නැහැ. ඉතින් දැනට මේකේ දානවා මම. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට ලං කරලා පෙන්නන්නම් කොහොමද ලුක් එක කියලා. ඇත්තටම මාරම ලස්සනයි මේ මුල් කෑල්ල. ඔයාලට පේනවා ඇති කොහොමද කියලා. ඇත්තටම මාරම ලයින් එකක් තියෙනවා මේකේ. ඇතුලේ කුහරයක් තියෙනවා. අනිත් පැත්තෙන් මතුවෙන විදිහට ලස්සන කුහරයක් තියෙනවා මේකේ. මුල නම් මොකද්ද වර්ග කියලා දන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති මාරම ලස්සන එක. ඉතින් අපි ඊටු ටිකක් සෙටප් කරගෙන ඉමු. ඊට පස්සේ මම ඇලෙන් මහුලපු කළු ගල් ටිකක් ගෙනල්ලා දානවා. මොකද ඉතින් මේගොල්ලෝ ඉතින් ඇල දොළ ගංගාවල හැදෙන මාළු හින්දා පොඩ්ඩක් ස්වභාවික ලුක් එකටම තියෙන එක වටනවා. ඉතින් ඒකින්ද මම ඇලේ තියෙන ලොක් ගල් ටිකකුත් අහුල්ලා ගෙනත් දැම්ම එකට. ඊට පස්සේ මම වැලි ස්නේරිය එකතු කරනවා. ඇත්තටම කියනවා නම් ඉතින් මේ සෙටප් එක ගැහුවට මේ සෙටප් එක නෙමෙයි අන්තිමට හැදෙන්නේ. මොකද මම සෙටප් එක වෙනස් කරනවා ඉස්සරහට බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලම ඔන්න වැලිස්නේරියා ඊට පස්සේ වැලිස්නේරිය එකතු කරනවා. වැලිස්නේරිය ගල් වල රබර් පටි වලින් ගැට ගහලා තමයි මම එකතු කරේ. වැලිස්නේරිය ටිකක් එකතු කරගත්තා. ඔන්න ඊට පස්සේ මම ටැංකියට වතුර එකතු කරනවා. මහලොකු ටැංක් සෙටප් එකක් නෙමෙයි. ඉතින් එහෙම කිව්වට ඉතින් මහලොකු ටැංක් සෙටප් එකක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් වතුර ක්ලවුඩ් වෙලා තියෙන්නේ. යට වැලි තියෙන හින්දා වැලි කැළතිලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ටැංක් සෙටප් එක තියෙන්නේ. දැන් ඉතින් මේ හදපු ගමන් හින්දා ඊට පස්සේ දවසේ බලමු කොහොමද ලුක් එක කියලා. ඔන්න ඔය තියෙන්නේ ඊට පස්සේ දවසේ. ඔයාලට පේනවා ඇති. ඇත්තටම නැචරල් ලයින් එකක් තියෙනවා. මාරම ලස්සනක් තියෙනවා. වතුර තාමත් ක්ලවුඩි. හොඳ ෆිල්ටර් එකක් සෙට් කරගන්න තිබුණා නම් ඉතින් වටරෝ මේකට ඒ වුණාට ඉතින් මම ෆිල්ටර් එකක් දැම්මේ නැහැ. ඉතින් ගංආරට ෆිල්ටර් ඔක්සිජන් අත්‍යවශ්‍ය නැති හින්දා ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. තාමත් වතුර ක්ලවුඩි හරියටම පැහැදිලි වෙලා නැහැ. ඒ වුණාට පොඩ්ඩක් සාමාන්‍යයෙන් පැහැදිලි වෙලා තියෙනවා. අමුතුම ලයින් එකක් තියෙනවා මේකේ. ඔයාලට පේනවා ඇති කොහොමද කියලා. තව මොනවා හරි ගස් ටිකක් දාගන්න තිබුණා නම් හොඳයි. ඉතින් වැලිස්නේරිය ගස් විතරයි දැම්මේ. අපි ඉතින් දැන් අපේ ගංආරව මේකට එකතු කරගමු. ඔයාලට පේනවා ඇති. මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද දැන් කලර්ස් තියෙන්නේ කියලා. කලර්ස් පැටර්න් කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් අපි දැන් මෙයාව මේකෙන් ගමු අර ටැංකියට. ඉතින් ඔයාලට පේනවා ඇති අපි ප්ලව් හොන්ලා දෙන්නත් ඉන්නවා. ඉස්සරහට ඒ දෙන්නගෙත් මම ටැංකිය අස් කරන වීඩියෝ එකක් ඔයාලට දානවා අනිවාර්යෙන් ඉක්මනටම. ඉතින් අපි දැන් මේකට ගංආරව දාගමු. මෙන්න මේ ඉන්න ඔයාලට පේනවා ඇති. අපේ ගංආරේ ඉන්නේ. ඉතින් ගෙනාවේ අඟල් 2කින් වගේ. දැන් නම් අඟල් 4ක් 5ක් විතර සයිස්. හොඳට මහතර ඉන්නවා. මාරම ලයින් එකකට ඉන්නවා. ඉතින් අපි දැන් දැනට මෙයාව මේකට එකතු කරගමු. එනවාට ඉතින් පස්සේ මේ ටැංක් සෙටප් එක තනිකරම වෙනස් වෙනවා.
ඉස්සෙල්ලා දකින්න ඇති මම මුල්ම ටිකේ පෙන්නුවා. ඉතින් ඉන්ට්‍රෝ එකේ මම ඔයාලට පෙන්නුවා. ඉතින් දැන් අපි ඔන්න දැන් ඔයාලට පේනවා ඇති යාව නිදාස් කරා කෙලින්ම යා මුලාස්සට ගියේ. ඔන්න ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ආ බය නැතුව ඉස්සරහට ආව ටැංකිය. ඔයාලට පේනවා ඇති. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් ඔයාලට මීට වැඩිය පැහැදිලිව මම පස්සේ පෙන්නන්නම් ගංගාරව කොහොමද කියලා, කොහොමද කලර්ස් පැටර්න් තියෙන්නේ කියලා. ඇත්තටම ඔයාලා බලන්න දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා ටැංක් සෙටප් එකට. ටැංක් සෙටප් එක තනිකරම වෙනස් වුණා. ඇත්තටම මට ඒක හිතට ඇල්ලුවේ නැහැ එච්චරම. ඊට පස්සේ මම යාළුවෙක් ගෙදර ගියන් පස්සේ තිබුණා හොඳ හෙලෝ සෙන්ටර් කෙනෙක්ට ගහපු ටැංක් සෙටප් එකක්. මේ වීඩියෝ එකත් මම ඉස්සරහට ඔයාලට දාන්නම් අනිවාර්යෙන්. එතන වීඩියෝ එකක් කරා මම. ඉතින් ඊට පස්සේ මම දැක්ක උළු කැට දාලා ඉවරලා කහපාට බල්බ් එකක් දාලා තිනවා මාරම ලයින් එකට. ඉතින් මට හිතුණා මේ ටැංක් සෙටප් එකත් වෙනස් කරන්න ඕනේ කියලා. මොකද තව කෙනෙක්ව වැලිස්නේජිය තැම්බෙනවා කියලා වතුරේ හැම තියෙද්දි හරියට අවුව එහෙම වැටුණු නැතුණා තැම්බෙනවා කියලා. ඉතින් මම තනිකරම ටැංක් සෙටප් එක වෙනස් කරා. ඔයාලට ඒ වීඩියෝ එකක් දැම්මේ නැහැ. ඉතින් මම ඒවල තීරණය කළේ ඉතින් වෙනස් කරා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ මම නිකන් දැනට ප්ලේටි පැටියෙක් දාන්නේ. බලන්න කොහොමද ගහන ගෙහිල්ල කියලා. ඊට පස්සේ ඉස්සරහට බලා ගන්න මීට වැඩිය හොඳ ලයිව් ෆීඩ් ටිකක් මම දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති කොහොමද ටැංක් සෙටප් එක කියලා දැන්. ඇත්තටම වෙනස් ටැංක් සෙටප් එකක් දාලා තියෙන්නේ දැන්. ඒනකට මාරම ලස්සනයි. යාගේ කලර්ස් පැටර්න් එක උනත් අර කලින් එකට වඩා මේකේ පොඩ්ඩක් කැපිලා පෙනුනේ. ඒ වගේම හොඳට පෙනුණා. ඉතින් මේක ඇත්තටම ලස්සනයි මේ විදිය. උළු කැටයට උළු කැට දාලා ඉවරලා ඊට පස්සේ මුල් කෑල්ල විතරයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මම පස්සේ ඕතෝස් පැලයක් දානවා මේකට. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් කොහොමද අපේ ගංගාරේ ඉන්නේ කියලා. ඇත්තටම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට කොහොමද මෙයා කලර්ස් පැටර්න් එක කියලා. ඇත්තටම මාරම ලස්සනයි. සාමාන්‍යයෙන් මේ කාලේදී නම් යෙලෝ සෙන්ටරම් පැටවෙක්ට ගොඩක් දුරට සමානයි වුණාට පස්සේ ඉතින් වෙනස්. ඉතින් මේගොල්ලෝ කළු පාටයි, ඒගොල්ලෝ කහ පාට වෙනවා. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් මේ වගේ පොඩිම කාලේ ඉඳන් හදවත තමයි මේගොල්ලෝ හීල කරගන්න පුළුවන්. ලොකු කට්ටිය සමහර ගංගාවලින් ලොකු කට්ටිය ඇල්ල ටැංකි වල දානවා. කිසිම ලුක් එකක් නැහැ. කට්ටිය හැංගිලා ඉන්නවා. ඒ වුණාට මෙහෙම මේ වගේ පොඩිම කාලේ ඉඳන් හැදුවොත් නම් ඇත්තටම මේගොල්ලෝ හොඳට හීල වෙලා හැදෙනවා. මේත් ඇත්තටම රෑට තමයි ගොඩක් දුරට මෙහෙම එළියට ඇවිල්ලා හොඳට දඟලලා කියලා ඉන්නේ. දවල්ට උදේට එහෙම ඇක්ටිව් ගතියක් නැහැ. කිසිම ඇක්ටිව් ගතියක් නැහැ. ඉතින් ස්නේක් හෙඩ් මාළුන්ගේ හැටි වෙන්නේ නැති. සාමාන්‍ය රෑට තමයි ගොඩක් මාළු ඇක්ටිව්. ඉතින් ඔයාලට පේනවා ඇති කොහොමද එයාගේ කලර්ස් කියලා. ඔයාලට පේනවා ඇති හොඳටම පරල්ල මාරම ලස්සන වයිරන් ටිකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති හොඳටම පස්සේ කළු තිතක් තියෙනවා. ඊට පස්සේ කළු පාට පුල්ලි තියෙනවා. ඔයාලට පේනවා ඇති මාරම ලස්සනයි. කහ පාටස් දෙයක් තියෙන්නේ. වරල් නම් තාම කළු පාට උන්නේ නැහැ. දෙපැත්තේ වරල් දෙක කළු පාට වෙනවා. ඉතින් දුරට ලුක් එක ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් මේකෙත් ඉතින් මේව තාවකාලික විතරයි තියන්න වෙන්නේ. ඉතින් අඩි දෙකමාර ටැංකිය එකත් ඉතින් වැඩි කාලයක් තියන්න බෑ. ඔයාලට පේනවා ඇති දැන් මේ මාළු කෑල්ලක් මං ඉරිට් එක ගහලා තියෙන්නේ. කොහොමද බලන්න එයාගේ ජම්ප් එක. එයාට කඩා ගන්න බැරි වුණා. ඒක ඉරිට්ට පොඩ්ඩක් හයි වෙලා තිබුණේ ඒක ඉරිට්ටට. ඉතින් ඇත්තටම හොඳ පහරවල් එල්ල කරනවා. ඇත්තටම හොඳ ඇක්ටිව් මාළුවෙක්. ඇත්තටම ඔයාලට පේනවා ඇති කොහොමද කියලා. ඉතින් එයාට මේක ඉරිට්ට ගලව ගන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් මම ටැංකිය යටටම දාලා දුන්නා. ඉස්සරහට බලා ගන්න පුළුවන් ඔයාලට මම ලයිව් ෆීඩ් කරන වීඩියෝ එකකුත් මේකට එකතු කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එක ඉස්සරහට රැඳිලා ඉන්න. අනිවාර්යෙන්ම මාව channel එක subscribe කරලා නැත්නම් ඔයාලා හැමෝම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලට පේනවා ඇති එයා ඒක ගත්තා. ඊට පස්සේ ඔන්න මම තව කෑල්ලක් ඉස්සරහට දික් කරනවා. මම මොකද කරන්න කියලා බලන්න. කොහොමද මෙයාගේ රියැක්ෂන් එක කියලා පෙන්වන්න බලන්න. මම ඉස්සරහට පොඩ්ඩක් දික් කරලා ඔයාලට පේනවා ඇති කොහොමද දඟලන දැගලිල්ල කියලා පණුවෙක් වගේ. ඇත්තරම දිය බුබුලු දාගෙන මාරම ලස්සනට ඇත්තරම මාරම ආසයි මේ විදිහට ඇක්ටිව් ඉන්නකොට මේ වගේ මාළුවෙක් ඇත්තරම මාරම ආසයි. ඉතින් ඔයාලට පේනවා ඇති කොහොමද කියලා එයාගේ ඇක්ටිව් එක. ගංආරෙක් කියලා සාමාන්‍යයෙන් ඉතින් ගංආරු ලේසියෙන් මේ වගේ ඇක්ටිව් වෙන්නේ නැහැ. මේ වගේ පොඩිම කාලේ ඉඳන් හැදුවොත් විතරයි ඇක්ටිව් විදිහට හදා ගන්න පුළුවන්. මේ ගොම්පූස් තඩියත් එක මුකුත් කරගන්න බෑ. ඔන්න ඊට පස්සේ ලයිව් ෆීඩ් කරන වීඩියෝ එක ඔයාලට පෙන්වන්න හැදුවේ. ඔන්න ඉතින් ප්ලේටි ටිකක් මම ප්ලේටි 4-5ක් අල්ලලා දානවා ටැංකියට කොහොමද කියලා බලන්න මෙයාගේ පහර දීම. ඔයාලට පේනවා ඇති පැහැදිලිව පේනවා ඇති කියලා මම හිතනවා. කොහොමද ඇවිල්ලා පේනවා ඇති ඔයාලට ගහන ගැහිල්ල කොහොමද කියලා පස් දිනාට මේක සැරේ ගහගෙන යනවා. ඇත්තරම
සුප්‍රීම් මාළුවෙක් ඔයාලට පේනවා ඇති කොහොමද කියලා. ඉතින් මෙන්න මේ ඉන්න ඩයල් එක තමයි ඉතින් තාම අඟල් 3ක් 4ක් වගේ සයිස් එකකින් ඉන්නේ. ඇත්තරම මෙයා සයිස් වුණා මදි අර අඩිය ටැංකියේ දාලා පොඩ්ඩක් සයිස් වෙන පරක් වුණා. මීට වැඩිය සයිස් වෙන්න ඕන නැත්තම් දැන් ටික කාලයක් වෙනවා මට ගෙනාපු දවස නම් මතක නැහැ. මාස 2ක් 3ක් විතර වෙනවා ඇති දැන්. ඉතින් ඔයාලට පේනවා ඇති කොහොමද කලර්ස් කියලා. ඇත්තටම මාරම ලස්සනයි. ඔයාලට පැහැදිලිව පේනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉස්සරහට මේ වගේ තවත් ලස්සන වීඩියෝ ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම හොඳ ඇක්වේරියම් ටුවර් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අතර ඔයාලගෙන් සමුගෙන යනවා. ඔයාලා හැමෝටම සුබ